මේ වීඩියෝ එකෙන් ඔබට දිස්වෙන්නේ මීට වසර මිලියන 1.4කට වඩා පෙර කඩා වැටුණු උල්කාපාතයක් නිසා ඇති වුණු උතුරු කිව්බේකයේ ඇති දෙවන්ත සිත්තද ගන්න සුළු පින්ග්ලන්ඩ් ආවාටයයි. මෙම ආවාටය කිලෝමීටර් 3.4ක් ඒ කියන්නේ සතවුම් 2.14ක විස්කම්භයකින් යුක්ත වන අතර මීටර් 267ක් ඒ කියන්නේ අඩි 876ක් ගැඹුරු වෙනවා. මේ විලේ විශේෂත්වය තමයි ඒ පෘථිවියේ ඇති පිරිසිදුම ජලය ඇති ජල නිවහනක් වන අතර වර්ෂාව සහ හිම වලින් පමණක් මේ පෝෂණය වෙනවා. එනම් මේ විල හා සම්බන්ධ වෙනත් ජල මාර්ග හා ගංගා පවතින්නේ නැහැ. තවද දෙවන ලෝක සංග්‍රාමයේදී ගුවන් නියමුවන්ට එම ප්‍රදේශය හඳුනා ගැනීමට හා සැරිසැරීමට එහි අමුතු වටකුරු බව ස්වභාවික මාලිමා යන්ත්‍රයක් ලෙස උදව් වී තියෙනවා. ඉතින් 2004දී පිහිටවන ලද පිග්ලන්ඩ් ජාතික වනෝද්‍යානය තුළ පිහිටා ඇති මෙම අසාමාන්‍ය ආශ්චර්යයෙන් පිරි අභිරහස් විල ස්වභාව ධර්මයේ විශිෂ්ට නිර්මාණයකි. එහෙනම් මෙවැනි දේවල් ගැන දැනගන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.